ගුරුකුලයකින් කුල අධ්‍යාපන ප්‍රමාණයක් එහෙමයි මම සියලු දෙනාටම ආයිබෝන් හඳුරන්ගේ පිහිටයි. කිසියම් කෙනෙක් ශ්‍රී ලංකාවේ තියෙන උඩරට පහතරට සබරගමු නුවර කලාවේ කියන ඒ වෛදික යුගයේ ඉඳලා ගෙනාපු අපේ සිංහල ජාතියට උරුම නර්තන කලාවන් ඒ සම්ප්‍රදායන් ඇත්ත වශයෙන්ම ගුරුකුල අධ්‍යාපන මගින් තමයි අරගෙන ආවේ. එතකොට ඒ ගුරුකුලයකින් ගුරුකුලයට තමයි අපි මුල් කාලේ රංග මහත්මයා මේවා ඉගෙනන්නේ. ඉතින් ඒ පිළිබඳ ඉතිහාසය ඔබතුමා දන්නවා. ඒ වගේ මෙතෙක් කල මේක ඇවිල්ලා දැන් දේශීය සහ ජාත්‍යන්තර මට්ටමට යනකල් අපේ මේ සිංහල නර්තන කලාව ඒ උරුමයන් හඳුන්වලා දීලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම කවුරුත් නෙවෙයි පාරම්පරික ශිල්පීන්. එතකොට මේ ගුරුකුල අධ්‍යාපනයෙන් ගුරුකුලෙන් ගෙනාපු මේ නර්තන කොටස් විශේෂයෙන්ම ඒ ගුරුකුල අනන්‍යතා ලක්ෂණ අනුව තමයි මේවා සම්ප්‍රදාය ගොඩනැගිලා තියෙන්නේ. දිග කාලයක් කරපු නිසා තමයි මේක සම්ප්‍රදායික බවට පත් වෙලා තියෙන්නේ. ඒ සම්ප්‍රදායේ වටිනාකම නිසා තමයි මේවා රැඳිලා තියෙන්නේ. එහෙම නැත්නම් වර්තමානයේ කරන්නා වූ මේ නව නිර්මාණ කියන ඒවා අද කරලා හෙට වෙනකොට නැහැ. ඒක තමයි ඇත්ත සිද්ධිය. ඒක කවුරු තරහනොත් ඒක මම ප්‍රකාශ කරනවා නිර්භයව. නමුත් කොහොඹගංකාරය ගත්තාම පහම් මඩුව ගත්තාම මාසුන් සමයම ගත්තාම විශේෂ ශාන්ති කර්ම ප්‍රමාණයක් මේ ගුරුකුලවල තියෙනවා. උඩරටත් එහෙමයි. එතකොට මේ වැනි වැඩසටහන් යටතේ අද වර්තමානයේ රංගසර් නෙකරන නිසා බොහොම කොටසක් අභාවයට ගිහිල්ලා තියෙනවා. අපි මේක මේ පටිගත කරලා තියාගත්තට මේක ඇවිල්ලා මේක සංරක්ෂණයක් නේ උරුමයේ දිවීමක් නෙවෙයි. ඉතින් උරුමයේ ගෙනියන්න කට්ටියක් හදාගන්න එක අමාරුකම් වුණාට කවුරු හරි කෙනෙක් මේක කරන්නට ඕන. නමුත් අපි රජ අධ්‍යා බලන ඉඳලා සහ සංස්කෘතික දෙපාර්තමේන්තුව දිහා බලන ඉඳලා ඇත්ත වශයෙන්ම වැඩන්නේ අපේ තාත්තලා මේ බඩට හොඳට කාලා සැප විඳලා මේ යාහන වාහන වලින් ගිහිල්ලා එම නෙවෙයි මේවා කරේ. අපිට මතකයි පොඩි කාලේ ඉඳලා ඒ ස්පෙට්ටිය බිරේ කරේ දාගෙන ගිහිල්ලා ඇතැම්ම ගණන් පාරවල් දිගේ මේ තමයි මේවා නැටුවේ. ඒ උඩරට පාතරට සබරගමු හැම එකම එහෙමයි. ඒ ගුරුකුලවල. ඉතින් ගුරුකුලවල ගුරුකුලයකින් ගුරුකුලයටත් වෙනස් වෙනවා. ඒ ශිල්ප ධර්ම ඉගෙන ගන්නට ඒ උරුමේ දෙන්න කෙනෙක් නැති වුනහම ඒවා ඒ ගුරුකුලත් එක්කම අභාවයට යනවා. දැන් මේක ශීඝ්‍රයෙන් අපට පේනවා. ඉතින් ඒ නිසා අපි කලායතනයේ මධ්‍යම ලංකා නෘත්‍ය මණ්ඩලයේ අපේ කලායතනයේ මුල් කරගෙන අපි මෙවැනි වැඩසටහන් කීපයක් මේ රජමහා විහාරයේ අපේ පවුලේ පන්සල මේක සියලු දෙනා මේ කලායතනයේ ඉගෙන ගන්න අය මේ මෙතන තමයි හිසවිස් තිබ්බේ. මෙතන. එතකොට ඒ හිසවිස් තිබීම උත්සවවල වලට අපේ ගුරුකුල සම්ප්‍රදාය අනුව ගුරුකුල තමයි ආවේ. ඉතින් දැන් මේවා පාසල් අධ්‍යාපනයෙන් හෝ කොහින් හෝ කරන එක එක ලොකු දෙයක්. මොකද මේක කොහොම හරි සමාජගත වෙන්න ඕන. ඉස්සර වගේ නේ පූර්වී වාසනාවක් පිනක් ඕනේ මේකත් ඉගෙනගෙන නටාගෙන ඉදිරියට යන්න. එතකොට උරුමයේ රැකගෙන යෑමේ පොඹයක්කංකාරියේ උරුමයේ ගෙනියන්නට විශාල යෝජනා ප්‍රමාණයක් තිබ්බා. ඒවා එකක්වත් හරියටම ක්‍රියාත්මක වුණේ නැහැ. මොකද අපි ආණ්ඩුව අධ්‍යාය බලන් හිටියට මේක වැඩක් වෙන්නේ නැහැ. සංස්කෘති දෙපාර්තමේන්තුව වැඩක් වෙන්නේ නැහැ. ඕවට ගිහින් ජාතික උරුමයන් එකට ගිහින් ඕවා කියලා මට නම් ඇතිවිලා තියෙන්නේ. ඒ හින්දා ඒව ගැන කතා කරලා කොහෙත්මත් වැඩක් නැහැ. අපේ නර්තන කලාව කිසියම් ආකාරයකින් මේක සංරක්ෂණයක් නෙවෙයි මේක උරුමයේ ගෙනියන්න කතා කරන එක ගැනම මම හිතනවා ඒක අපේ කාගෙත් දිනක්. ඒ නිසා අපිට හැකි ප්‍රමාණයෙන් අපි මේකට දායකත්වයක් දීලා ඔබතුමාගේ අදහස මුදුන් මල්කඩක්සේ බැබලෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ නිසා අපේ ශිල්පීන් අපේ ගුරුතුමන්ලා සියලු දෙනාම මම හිතනවා මේවැනි වැඩසටහන් කිරීමේදී අපේ හැංගිච්ච තව අපි නටන්න නැති ඉදිරිපත් කරන්න නැති කොහොඹයක්කංකාරී කොටස් තියෙනවා. ඉතින් ඒක ගත්තොත් රංගමැතිතුමා සතර කෝරළේ සත්කෝරළේ මහනුවර ගත්තාම ඒවා ගුරුකුල වශයෙන් විවිධ වෙනස්කම් තියෙනවා. නර්තනයේ තියෙනවා, බේරි වාදනයේ තියෙනවා. ඒක තමයි හොඳ. ගුරුකුල අනන්‍යතා ලක්ෂණ තමයි ගොඩක් හොඳ. දැන් අපි ගත්තොත් කොහොඹයක්කංකාරී මේ හතර කෝරළේ හත් කෝරළේ තියෙන ඒ ගුරුකුල අනන්‍යතා ලක්ෂණ අද බලලා හෙට බලලා ඉදිරියට බැලුවත් ඒකේ වටිනාකම අඩු වෙන්නේ නැහැ. ඉතින් අපිට මෙතන තියෙන තත්ත්වය තමයි මේ කොහොඹයක්කංකාරී තියෙන කළමනාකරණය සහ ඒ නිර්මාණකරණය ඒ කොහොඹයක්කංකාරී පිළපාලි මඩු හැදීම ඉඳලා මේ මඩුපේ තොටපේ ඉඳලම මේක මේ තියෙන ඒ චාරිත්‍ර ධර්ම ඇයි වෙනස් නොවෙන්නේ කියන එක. ඇයි වෙනස් නොවෙන්නේ? ඒක රස විඳීමේදී පවා ඇයි අපිට ඒක එපා වෙන්නේ නැහනේ? අන්න ඒකයි. එතකොට අපි මේ අද වර්තමානයේ යන නව නර්තන කලාව දිහා බලලා මේක දිහා බලනකොට අපි මේකෙන් එක අයිටම් එකක් නැටුවොත් ඒ අයිටම් එක අපේ මනසේ රැඳෙනවා. මම ඒක පහත් කරනවා නෙවෙයි අපිත් ඒක උගන්වනවා. නමුත් ඒක රැඳෙන්නේ නැහැ. ඒකටත් හේතු තියෙනවා. ඒ හේතු
නක්ෂත්‍ර විද්‍යාවත් එක්ක සහ ඒ කාර්ය රාමුවත් එක්ක සහ මේවා ඒ ගෙනෙන්න ඒ ගුරු පරපුර වල ඇත්තෝ බලපු සුබ නැකත් ශාස්ත්‍රයත් එක්ක බැඳිලා තියෙන නිසා ඒක නොපෙනෙන දෙයක් මම මේ කිව්වේ. අපි ගුරුතුමන්ලා ඒක දන්නවා. උදාහරණයක් ගන්න මම ඉගෙනගෙන තියෙන ගුරුකුලෙන් නිසා ගුරුකුල අධ්‍යාපනය නිසා ඉතින් ඒ නිසා මම හිතනවා මේක මේ අපේ වැඩසටහනේ ඊටාම වටිනාම අවස්ථාවක් හැටියටයි මම දකින්නේ. ඒ නිසා මේ කුඹයක් අංකාරයේ තියෙනා වූ කොටස් අපේ ගුරුතුමන්ලා අතේ තමයි තියෙන්නේ. එතුමන්ලා මේ කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන විදිහට ඉෂ්ට කරાવી කියන මගේ චේතනාව තියෙනවා. ඒ නිසා අපි වාසනාවන්තයි මෙවැනි වැඩසටහනක් දියත් කිරීම පිළිබඳව. මොකද අපිට වෙන ක්‍රමවේදයක් නැහැ. අපි කොච්චර කිව්වත් මේවා ඇහෙන්නේ සහ මේවා අහන්නේ සහ මේ පිළිබඳව රහක් මේ පිළිබඳව වටිනාකම මේකේ කොච්චර තියනවද කියලා එහෙම බලන්න උණ දාලා බලන්න පුළුවන් රජයක් නෙවෙයි අපිට තියෙන්නේ. කොයි ආණ්ඩුවත් එහෙමයි මම බය නැහැ මං කියන්න. සංස්කෘතික දෙපාර්තමේන්තුව සහ උරුමයන් හරි ඒව රංගස මට නම් වැඩට නෑ බෝඩ් දී කරයි. ඒක වැඩ කරු උද්‍යානියක් ඉඳලා. කියලා ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා එවැනි වැඩසටහන් නෙමෙයි අපි කවුරු හරි කෙනෙක් මේකට දායකත්වයේ දීලා ඉවරලා මේ කරන එක තමයි අපට ඉතිරි වෙන්නේ. ඒ නිසා අපි හදන ගෝලියෝ අද හිටියා හෙට නෑ. ඒ කට්ටිය දැන් රස්සාවක් මුදල් හේවීම පිටිපස්සෙන් යන්නේ. ඒක නවත්තන්න බෑ. නමුත් ඒ අතරට ඉන්නවා කීප දෙනෙක් මේක රහ වැටිලා මේක දිගේ යන්න. දැන් එහෙම බලනකොට අපිට මේ ශාන්තිකර්ම පද්ධතියත් ලංකාවට උරුම වෙච්ච දළදා මාලිගාව හා සම්බන්ධ තියෙන සතර දේවාලත් එක්ක තියෙන පෙරහැර සංස්කෘතිය සබරගමු මහසමන් දේවාලේ කතරගම දේවාලේ මේ විදිහට දෙවුන්දර දේවාලේ ඒ විදිහට මේ ගුරුකුල වලින් ගෙන. දැන් දෙවුන්දර දේවාලේ ගත්තොත් අපේ වලියක් මංගල්‍ය වගේ හද්දා කෝල්මුරයාගේ. දැන් මේවා ඔක්කොම ගුරුකුලෙන් එන ඒවා. ඉතින් මේ හැම දෙයක්ම මේ ගුරු බඩට කාලා නෙවෙයි සල්ලි හම්බ කරලා නෙවෙයි මේ වගේ ඒවා ගෙනල්ලා තියෙන්නේ. ඉතින් ඒ නිසා මහනුවර මේ වැඩේ ඉතා පිරිසුදු ස්ථානයක මේ පටන් අරගත්ත ඉතින් දුරු රජමහා විහාරයේ අනික් ඒවා අපවිත්‍රයි කියනවනේ. ඒ නිසා අපි සියලු දෙනාම මෙතුමාගේ අදහස මෙවැතිනීගේ අදහස මුදුන් මල්කඩක්සේ හිතලා අපෙත් කුඹයක් අංකාරය පිළිබඳ වර්තමානයේ තියෙන මේ ගුරුකුල පරම්පරාවත් එක්ක ගුරුකුල පරම්පරාවලින් ගෙනෙන සෑම සියලු දෙයක්ම ඉගෙන ගන්නට ගෝලෝ ලෑස්තිත් නැහැ උගන්නන්නට ලැහැත්තු වුණාට. ඉතින් ඒ නිසා අපි පුළුවන් තරම් උත්සාහයක් දරමු මේ ශිල්ප ශාස්ත්‍ර සංරක්ෂණය වගේම උරුමේ ඉරියන්ට කොටසක් අපි හදන්නේ කොහොමද කියන තැන සහ ඒකට කාලය කොහොමද යොදවන්නේ ඒවට ප්‍රතිපාදන කොහොමද කියලා අපි ඇත්ත වශයෙන්ම ස්ථිරව මේක අරගෙන යන වැඩපිළිවෙලක පරමාර්ථයත් මෙතුමාලගේ තියෙනවා. ඒ නිසා මම හිතනවා මේ වැඩසටහන ඉතාමත් සාර්ථකව ගෙනියන්නට අපේ ගුරුතුමන්ලගේ සියලු ශක්තිය මේ කුඹයක් අංකාරයේදී මම හිතනවා එතුමාලා ඒ ධෛර්යය ශක්තිය ඒ ශිල්පක්‍රම ඔක්කොම අපිට ලබා දෙනවා. ඉතින් ඒක ගැන කිසිදු පැකිලීමක් නැහැ. ඒ නිසා මේ සාකච්ඡාව ඉතාම වටිනවා. ඉතාම වටිනවා. දැන් නෙමෙයි මේක වටින්නේ තව ටිකක් ඉස්සරහට තවත් වටි. නිකන් අපි මේවා නැති වෙලාට ගිය පස්සේ හූල්ලලා අපිට ඇති වැඩක් වෙන්නේ නැහැ. ඒක බෑ. ඒක වැරද්ම වෙන්නේ. ඒ නිසා මෙතෙක් දුරත් ගෙනල්ලා තියෙන්නේ අපේ ගුරුතුමන්ලා මම සිහිපත් කරනවා අපි සියලුම අභාවප්‍රාප්ත ගුරුතුමන්ලා ඉතාම වේසමන්තයෙන් ඇත්තට මේ මිනිස්සු බැලට කාලවත් දේපල හම්බ කරලවත් සල්ලි වලටවත් නෙමෙයි කොහොඹ කංකාරිවල් කිරි. මං දන්නා තරමින් පඳුරු ලැබෙනවා. ඒ පඳුරු වලින් ඒ අය දෙස්පෙට්ටි හදාගෙන මේ විදිහ කරේ මේ කලාවට ආදරේ. ඒ මිනිස්සු ඒ කරකලා අපට නොදිනන අද මෙච්චරවත් නැහැ. දැන් අධ්‍යාපනය ගත්තොත් සෑම සියලු පළාත්වලම පාසල් විශ්වවිද්‍යාල අධ්‍යාපන පීඨ ගුරු විද්‍යාල ඔය හැම එකෙම මේ ශිල්ප ශාස්ත්‍ර උගන්වනවා. ඒ ගැන්නුවට ඇත්ත වශයෙන්ම කොහොඹ කංකාරියේ තියෙන හරය සහ එහි තියෙන ශාස්ත්‍රීය පදනම් පිළිබඳව අපි උගන්වන්නේ නැහැ. ඇත්ත කතන්දරේ කියනවා. ඒක අපි අර පුංචි කාලේ තිබ්බ ගෝපන් පොතට හාල් දෙන එක. කැල්ලක් කපලා හාල් නැලියයි. හරිනේ? එහෙම දීපෝ. ඒ වගේ නිර්දේශ මාලාවට උගන්වන්න දාලා තිබුණාට අපි ඔක්කොම උගන්වන්නේ නැහැ. උගන්වන මිනිස්සුනේ උගන්වන්නේ නැහැ. ඒ මිනිස්සු දන්නවා. ඉතින් ඒ නිසා ඒවා එතනින් එහාට එහෙම ගියා දැන් ඒවා යන්නේ කොහොඳයිනේ. නමුත් අපි ගුරුකුල වශයෙන් අපි ශිල්ප ශාස්ත්‍ර ඉගැන්වීමේදී අපේ ගුරුකුල වලට පිරිමි දරුවෝ බැඳුනොත් විතරයි ඒත් අපට උගන්වන්න පුළුවන්. නැත්තම් බෑ. ඉගෙන ගත්තට සමහරු රස්සාවක් එම් කරගෙන තමයි සාහිතිකයක් අරගෙන යන්නේ. මේ කාලින වශයෙන් තියෙන ප්‍රශ්න. නමුත් ඔතනින් දෙන්නෙක් තුන් දෙනෙක් හරි ඉන්නවා මේකට ශිල්ප ශාස්ත්‍ර වලට ආස කරන අය. ඉතින් ඒ නිසා මේ වැඩපිළිවෙල මං හිතනවා අන්න එහෙම දෙයකටත් අපිට සහයෝගයක් මෙතුමාලගෙන් අපට ලැබෙනවා. අපි උත්සාහ කරනවා මේක දියත් කරගෙන යන්න මේ දෙන්නෙක් තුන් දෙනෙක් හරි හදාගෙන. ඉතින් ඒ නිසා මම හිතනවා මේ වැඩපිළිවෙල ඉතාම වටිනා කාලෙ. ඉතින් ඒ නිසා මේ මම හිතනවා
මේ වැඩපිළිවෙල ඉතාම සාර්ථකව ගෙන යන්න අපේ ගුරුතුමන්ලා සියලු දෙනාගේම නොමද සහාය අපට ලැබෙයි කියලා මේ කටයුත්ත කරගෙන යන්න එහෙම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි. සියලු දෙනාටම දළදා හාමුදුරන්ගේ පීඨ ආරක්ෂාව ප්‍රාර්ථනා කරමි.